Welcome to my YouTube channel. මම කලින් වීඩියෝ එකේ හැදුවා ඉන්සර්ට් ප්‍රොජෙක්ට් එක. ඒකේ ඉතින් ටික තමයි මම ආවේ. දැන් අද අපි බලන්නේ sign-in process එක. sign-in process එක. ඉස්සෙල්ලාම අපි බලමු. ඉස්සෙල්ලාම මේක sign-in එක කොහොමද ක්‍රියේට් කරේ කියලා. ඊට පස්සේ අපි බලමු sign-in process එකට කොහොමද ක්‍රියේට් කරන්නේ කියලා. දැන් අපි බලමු sign-in එක. මම කමෙන්ට් එකක් විදිහට දාන්න තියෙනවා මට ලේසි වෙන්න. ඔයාලටත් ඒක දාන්න පුළුවන්. sign-in index box කියලා. ඒක කමෙන්ට් එක. ඒක ඇතුලේ අපිට හදාගන්න sign-in එක. div එකක් දාලා තියෙනවා. ඒක අපි කලින් වීඩියෝ එකේ කතා කරා. අද අපි කතා කරන්නේ ID එක තමයි. ID එක JS එක කියන්නේ script එක Java script. ID එකෙන් කරන්න ID එකෙන් Java script Java ගන්න එක තමයි කියන්නේ. එතකොට අපි HTML එකට දාගන්න ඕනේ. HTML එකට ID එකක් දාගන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. අනේ ඒ ID එක දාගත්තේ නැත්නම් වෙන්නේ නැහැ. හැම එකෙම අපි එහෙම දාලා තියෙනවා. index sign-in box index message div1 index message 1 කියලා. ඊට පස්සේ email එකට password එක MB එකට ඒ ID එක දාලා ඊට පස්සේ බටන් එක ක්ලික් කරපුවාම අපි යන්න. බටන් එක ක්ලික් කරලා අපි ඊළඟ page එකට බටන් එක ක්ලික් කරපුවම තමයි ඒක වෙන්නේ. එතකොට අපි ඒකට දාන්න ඕනේ sign-in එකට on click එක. එතකොට change view එකටත් එන්න change view එක අපි කලින් වීඩියෝ එක කතා කරා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා. මේ දෙන on click එක කියන්නේ අපි ක්ලික් කරපුවම එහා පැත්තට යන්නේ. එතකොට අපි JS එකේ function එක දාලා තමයි sign-in කියලා දාලා තමයි අපි ඒක මම ක්ලික් කරගන්නවා. sign-in එකේ තියෙන sign-in එකේ තමයි මේක කරන්නේ. ඊට පස්සේ අපි මේ backend එකේ අපි email එකට password එක value එකක් දාලා තියෙනවා. $sign කියලා ඉන්න. ඊට පස්සේ if එක ඇතුලේ දාලා තියෙනවා enter බලන්න ඇතුලේ $sign cookie ගන්න කියලා email එක. $sign email ඊට පස්සේ $sign cookie password $sign cookies password ඒක ඇතුලේ password එක mention කරලා තියෙනවා. අපි දැන් ගිය sign-in එකෙන් මේ තියෙන්නේ sign-in function එක අපි sign-in function එක අපි sign-in button එකට sign-in function එකට කරන්න sign-in කියලා දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා var email document.get element by id email to කියලා. අර අපි id දාලා තිබ්බේ index එකේ id එකට email to එකට මෙයා id email to දාලා තියෙනවා. ඒ තමයි අපි ගත්තා. මේක තමයි මේකේ තේරුම document get element by id ගන්න කියලා y එකක් දාලා දෙනවා variable එකක් දාලා email එක. ඊට පස්සේ form
new form data. ඒක කියන්නේ ෆයිල් එක form data වලින් ෆයිල් form data වලින් හදලා තියෙන එක append කරලා තියෙනවා EPR. මේ value එක ගන්න කියලා append කරන්න ඕන form කියලා දාලා. ඊට පස්සේ අපි request එකක් දාලා තියෙනවා. request ගමනේ as a request එක status එක 100ට දෙහියා and request dot ready state ready කරන්න status එක 4ට ඊට පස්සේ respond අපි මෙතන respond ගත්ත එක වාගේ respond text කියලා දානවා ඊට පස්සේ respond එක success දැකලා බලන්න ඒක අපි කලින් කරනවා ඊට පස්සේ window.location එක home.php home.php එකට දාන්න ඒක තමයි කියලා තියෙන්නේ අර දෙක මේ දෙක තමයි message එකක් දාන්න කියන්නේ message එකක් දාන්න කියන්නේ ඊට පස්සේ request.open මේ තියෙන්නේ post method එක ඊට පස්සේ post එක open කරන්න කියනවා signing process.php එක ඊට පස්සේ අපි ඒක true කරන්න ඕන හැමතිස්සෙම true කරන්න form එකේ open වෙන්නකම අපි open වෙන්නේ නැත්නම් post දාන්න open වෙන්න නම් true කියලා දාන්න ඊට send කරන form එක මේ හදලා තියෙන එක send කරන්න form එක අපි දැන් බලමු backend process එක බලනවා PHP එකක් මේ දාන්න පොඩ්ඩකින් set කරන්න ඕනේ session එක set කරන්න ඕනේ ඒ කියන්නේ cookie එක set කරන්න ඕනේ cookie එක set කරන්න ඕනේ start කියලා එතකොට තමයි cookie එක start වෙන්නේ ඊට පස්සේ database එක අපි connection කරලා තියෙනවා include connection to PHP ඊට පස්සේ අපි $sign email JSP JavaScript එකේ අපි append කරලා තියෙන data ඒක අපි $sign කියලා ගන්න ඕනේ ඒක APR ඊට අපි මේකට එකක් දාලා තියෙනවා please send your email alert එකක් එන විදිහට එක දාලා තියෙනවා please enter your email address please enter your password ඊට පස්සේ අපි S එකේ දාලා තියෙනවා database query එකක් තෝරන්නේ අපිට ඊට පස්සේ අපි query එක select all from user where කොහෙද email and password එක ඊට පස්සේ එකක් දාලා තියෙනවා session එක user ගන්න ඒක ID කියලා දාලා ස්තුතියි thank you ඊට පස්සේ අපිට email එකක් password එක වැරදි නම් අපි ඒකත් එක alert එකක් දාලා තියෙනවා index invalid username or password කියලා